මං කල්පනා කරේ අපේ තාත්ති කවදාවත් කමියුනිකේෂන් එකට ගිහිල්ලා print outs අරගෙන නැහැ. අපේ අම්මා මම අපේ ගෙදර කවුරුවත් කවදාවත් මේ කමියුනිකේෂන් එකට ගිහිල්ලා print outs අරගෙන. අපි ඒ හැම දෙයක්ම අරගෙන තියෙන්නේ අපේ ඔෆිස් වලින්. ඒ කියන්නේ අපි print outs නියමයි. ආදර්ශමත් පවුල. මම තාත්ති කමියුනිකේෂන් වල printers මොකක්ද දන්නේවත් නැහැ. දන්නේ කොහොමද? දන්නේවත් නැහැ. ඉතින් අපි මෙච්චර A4 එක ගාන අදට දන්නේ නැහැ. අනේ කවදාවත්. අදත් දූසින් ඉත්ත මෙතන A4 අරන් ගන්න. අදත් මෙහෙම print out ගන්න. හැබැයි මෙහෙමයි. ඔයා වගේ අය ඕන තරම් ආයතන වල ඕන තරම් ඉන්නවා. ඒක හරි. හැබැයි දැන් ඔයා කල්පනා කරලා තියෙනවද හොරකම දූෂණය වංචාව කියන එක සීරෝ කරන්න පුළුවන්ද ලෝකේ? බැහැ. මං ඉන්නකම් හොයා ඉන්නකම් ඒක ලොකු හොරකමක් නෙමෙයි නේ චූටි එකක් නේ. අන්න ඒකයි. ඒක පොඩි එකක්. හොරකම් වලක් තියෙනවා පොඩි හොරකම්. චූටි හොරකම්. ලොකු හොරකම්. yes. හොරකම කියන්නේ හොරකම. ඒකේ ලොකු පොඩි කියලා ඒවා විශේෂණ පද නැහැ. හොරකමක් කරලා තියෙනවා. හැබැයි අපේ ආයතන වලට ගාණක් නැත්te ඇගිලා දන්නවද? print out ගත්තට ඉස්සර නම් දැනුණා. ඉස්සර අපි printer එක ගත්තා නම් යම් කිසි නමකින් ඒ නමින්ම තමයි අපි ටෝන් එක ගත්තේ. ඒක හරි. ඒකට දොසක් කියනවා නෙමෙයි හොඳයි. නමුත් වියදම් වැඩිනේ. ඔය printer එක හදපු සමාගම්ම ඒගොල්ලන්ගේ ටෝන ඒගොල්ලන්ගේ ඉන්ක් එක නිෂ්පාදනය කරනවා. හැබැයි මාර ගාණක් charge කරනවානේ. මාර ගණන් නේවා. ඉතින් මේකට මේ ඒ කම්පැනිට බැන්න කියලා වැඩක් නැහැ. ඕගොල්ලොත් ඇස්ටටෝන ගන්න තීරණයක් ගන්න. yes. මේක හිතන්න දෙයක් නැහැ. අවුරුදු 20ක් තිස්සේ මේගොල්ලෝ මාකට් එකේ හිටියා. ලංකාවේ ලොකු බිස්නස් වල printers ගොඩාක් තියෙන තැන් වලට ඇස්ටා තමයි ගන්නෙ. මොකද print quality එක original tone එකෙන් එන quality එකමයි. number of prints එහෙම නැත්නම් number of impressions කියන එක original tone එකෙන් ගන්න පුළුවන් impression ගානමයි. වෙනසකට තියෙන ගාන උදාහරණයක් හැටියට ඔරිජිනල් ටෝන් එක රුපියල් 10000ක් කිව්වොත් හරි ඒ වගේම performance තියෙන ඇස්ටා ටෝන් එක රුපියල් 3000ක් එමමයි 3000ක් ඒගොල්ලෝ ගාව printers ಜಾති 21කට brand names 21කට 21ක් යටතේ තියෙන printer වර්ග 3000කට විතර ටෝන හදන ඇස්ටා කම්පැනි එක. ලංකාවට ගෙන්නන්නේ පියෝටෙක් සොලියුෂන්. ඔයිට ඩවක දැනගන්න දෙයක් නැහැ. නම්බර් එක කියන්නම්. ලංකාව පුරා නියෝජිතයෝ ඉන්නවා. කතා කරලා ගෙන්න ගන්න. ඔච්චර හිතන්න එපා දැන්. මමත් ගත්තා. මොකද මටත් එන ප්‍රශ්නයක් තුනක් ගෙදර තියෙන printer එක කාලයක් මම පාවිච්චි කරන එක අතෑරියා. මොකද ඒකට මේ ටෝන දාලා පාවිච්චි කරන්න බෑ මෙයා. ඒ කාලේ ඔෆිස් එකෙන් print outs ගත්තේ නේ. ඒ කාලේ මම බොරු කියන්නේ. මම නම් ගත්තේ නෑ. මං ඔයාට කිව්වා මගේවත් ගන්න කියලා. මම ගත්තා. මම බලලුණා වා කොස්සර සීන් එකේ මං ඒව කරනවා හොරකම් කරන්නේ නැහැ මං කරන විදිහ හොරකම් කරන්නේ කරවනවා ඊට පස්සේ ඔයා ගත්ත ඇස්ටා නෙමෙයි ඇස්ටා ටෝන එකක් ගත්තා මාර ලාභයි වැඩේ හොඳට යනවා මෙන්න නම්බර එක 073 133.01 උගලන්ට සල්ලි ටිකක් ඉතුරු කරගන්න අපි මේවා කියන්නේ. yes. සල්ලි ටිකක් ඉතුරු කරගන්න මේ ෂෝ එක අහලා සන්තෝෂ වෙන්න අයිඩියා ෂෙයා කරගන්න අපේ මේ ඇඩ් එක උරණ වෙන්න එපා. තරහත් යනවා ඒ වගේ බලන්න මේ දැන් සමහරට අයියෝ මම ගත්තනේ ඒක. හරි. ඔයා ගත්තාට තව ගත්තේ නැති අය ඇති. ඒ අයට මේ පණිවිඩ අපි කියන්නේ. මේ පණිවිඩ වල තියෙනවා ඔබ හොඳ කල්පනා කරලා ගත්තොත් මාර කෑලි ටිකක් මේ පණිවිඩ වල තියෙනවා.